අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ හොල්මන් අවතාර සිටිනවා බැවින් කියන දික්කන්ද වලව්ව ගැන. මොකක්ද මේ දික්කන්ද වලව්ව කියන්නේ? ඇත්තටම හොල්මන් අවතාරය ඉන්නවා. එහෙනම් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. දික්කන්ද වලව්ව පිහිටන්නේ ගම්පහ කිරිදෙල 231 කියන බස් මාර්ගයේ. දික්කන්ද කියන ගමේ අක්කර 100ක වඩා ඇති විශාල භූමියක් පිහිටා ඇති වලව්ව අවල් කාලයටද භයානකකමක් උසුලන තැනක්ය. හේතු වෙලා තියෙන්නේ ජනාවාස වලින් තොරවීමයි. යක්කල ටවුන් එකේ ඉඳන් හැතැම්ම 6ක් විතර ආවට දික්කන්ද හන්දිය මුණ ගැහෙනවා. දික්කන්ද හන්දියේ පටන් ගන්න මෙම වතුආය වතුරගම පිහිටි හන්දිය දක්වා කිලෝමීටරයකට වැඩි ප්‍රමාණයක් විතර විහිදී ඇත. අක්කර 330ක් විතර විශාල පොල් වගාවක් වතුආය පිං හන්දිය දක්වා පිහිටා තියෙනවා. මෙහි වැඩි දිගටම තියෙන්නේ පැරිණි කොස් ගස් වැටියක් කියලා තමයි කියන්නේ. වත්ත මැද පිහිටි ගල් පර්වතය මත තමයි වලව්ව පිහිටා තියෙන්නේ. වලව්ව වත්තේ පාමුල නිවැරදි ලෙස නොපෙනේ. තවද 231 පාරටද එහි අවටත් කිසිම තැනක වලව්ව පෙනෙන්නේ නැහැ. හැබැයි සැලකිලි ලෙස බලන විට ගස් අතරින් දැකගත හැකි බව කියනවා. කොහොම හරි වතුරගම හන්දිය මිරිස්වත්ත හන්දියට යන පාරේ හම්බෙන වෙල්යාවල් වලදී නම් වලව්ව හොඳින් දැකගත හැකි බව කියනවා. හැබැයි කිලෝමීටර් 4ක් වැඩි දුරකට මෙම වලව්ව පෙනෙන්නේ මෙම වලව්ව ඇති විශාලත්වය නිසා. කොහොම හරි වලව්ව ගැන කියවෙන බොහෝ කටකතා මගින් නැති වී තිබෙන එකකට එකක් පරස්පර විරෝධී කතාවේ මෙම වලව්ව ගැන කතා කරද්දී මෙම වලව්ව කාමර 100ක් පමණ ඇති විශාල වලව්වක් වේ. වසර 150කට වඩා පැරිණි මෙම වලව්ව කාලයක් අයිති වෙලා තිබ්බේ උබේසේකර යන පවුලටයි. මේ වෙද්දි නම් විදේශිකයින්ට මෙම වලව්ව අයිති කියනවා. ඒත් සමහරු කියන විදිහට විදේශගත වෙලා ඉන්න ලාංකිකයෙක්ට අයිති බවත් කියනවා. තවත් සමහරු කියන විදිහට නම් වලව්ව ගොඩනගලා තියෙන්නේ 1920 ගණන්වල ඒ කියන විදිහට කලින් කිව්ව තරම් පරණ නෑ. ඒ වගේම වලව්වේ කාමර ඔක්කොම 15ක් 16ක් පමණ කිරිදවැල ජීවත් වෙන කෙනෙක් කිව්වට කතාවක් තියෙනවා මේ වලව්ව ගැන. එයා කියන විදිහට වලව්වේ කාමර 15ක් 16ක් පමණ තියෙනවා කියලා. දැනට පාවිච්චි වෙන්නේ කාමර 5යි 6යි පමණ කියලා කියනවා. එයා කියන විදිහට මෙම වලව්ව බාහිරින් කිසිවෙක්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අවුරුදු ගානකට කලින් කොල්ලෝ දෙන්නෙක් මෙම වලව්වට ඇතුළු විට මෙහි සිටින මුරකරු වෙඩි තබා තිබෙනවා. එක් කොල්ලෙක්ගේ කකුලට වෙඩි වැදිලා තියෙනවා. මේ ගැන සොයන්න ගියපු පොලිසියට පවා මේ වලව්වට ඇතුල් වෙන්න විනාඩි 20ක් පමණ බලන් ඉන්න වෙලා තියෙනවා. ඒ වගේම කිසිම කෙනෙක් අත්අඩංගුවට අරමුත් නැහැ. ඒ මිනිස්සයා කියන විදිහට නම් වලව්ව තුල කිහිප දෙනෙක් සිටියත් අය වලව්ව පිළිබඳ විස්තර වැඩිය කතා කිරීමට අකමැති බවයි. එයලත් වලව්වේ වැඩ කටයුතු අවසන් කර සවස 4-5 වන විට වලව්වෙන් පිටත් වන බවයි කියයි. රැයට වලව්ව ඉන්නේ මුරකාරයයි අයිතිකාරයයි පමණයි. කොහොම වුණත් මේ වලව්වේ දවල්ට පවා අద్භූත කටහඬවල් අහන බව කියන්නේ. ඒ නිසා මේකට ඇතුළු වන්නේ නැහැ. කටකතාවට කියනවා අයිතිකාරයා එක්ක කතා කරලා දිනයක් දාගෙන වලව්වේ සීමිත ප්‍රමාණයක් බලන්න ඉඩ ලබා ගන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට තාම මේකට ගියපු අය කුන්නන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි දික්කන්ද වලව්ව පිළිබඳ කතාව. එහෙනම් මට වෙන වැඩි විස්තරයක් නම් හොයාගන්න බැරි වුණා. නමුත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක සෙට් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.